විශේෂයෙන්ම විහාරස්ථානයේ ඉදිකරන්ට බලාපොරොත්තු වෙන චෛත්‍යරාජාණන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කරන්නට යෙදුණා. ඒ මුදල් පරිත්‍යාගය සිදු කරන්නට යෙදුනේ විදේශගතව සේවයේ නියුතු අපේ සුනීතා රත්නකුමාරි මහත්මිය. එතුමිය හරි අම්බ කරගත්ත මුදලෙන් මේ ආදරණීය මව්පියන් දෙපළට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා කවදාරි මේ සංසාරගත ජීවිතයේ උතුම් නිර්වාණ අවබෝධය කරා ගමන් කරන්නට හැකියාව ලැබෙන උතුම් පින්කමට සම්බන්ධතාවයේ දායකත්වයේ දක්වමින් ඉතින් මේ වෙලාවේදී ආශිර්වාද කරන විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය දියණිය විදේශගත වෙලා විදේශ රටක සේවය කරන අතරතුර විහාරස්ථානයේ ඉදිකරන මේ චෛත්‍යරාජාණන් වහන්සේ වෙනුවෙන් මේ මුදල් පරිත්‍යාගය මේ ආදරණීය මෑණියන් දෙපළ අත මහා සංඝරත්නය වන අපට පූජා කරන්නට යෙදුණා. ඉතින් මේ වෙලාවේදී ජීවිතේ ලබන්නට පුළුවන් ලොකුම ආශිර්වාදයක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයක් තුළ ජීවත් වෙන ඔබ අප සෑම කෙනෙකුටම යම්කිසි විදියකට මේ ශාසනික කටයුතු වලට කෙනෙකුට දායකත්වයේ දක්වන්නට පුළුවන් නම් ඒ තමයි බොහෝ වශයෙන්ම ඉතිරි වෙන්නේ. අපි හදා කියා ගන්න ඊවල් දොරවල් ඉඩකඩම් යාන වාහන වතු පිටි හරක බාන මේ සියල්ලම අපිට දාලා යන්න වෙන දවසක් එනවා. ඒකක්වත් අපිට ගෙනියන්නට හැකියාවක් නැහැ. හැබැයි ශාසනය වෙනුවෙන් එහෙම නැත්නම් තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් දියුණුව වෙනුවෙන් යමක් පූජා කරන්න පුළුවන් නම් ඒව තමයි අපිට ඉතුරු වෙන්නේ. අන්න ඒ නිසා මේ වෙලාවේදී විශේෂයෙන්ම මේ ආදරණීය මෑණියන් දෙපළට අවස්ථාවක් ලැබෙනවා. ඒ සුනීතා රත්නකුමාරි තමන්ගේ ආදරණීය දියණිය හරහා මේ කටයුත්තට දායකත්වයේ ලබන ඉතින් ප්‍රදීප් මහත්මයාට ඒ මුදල් පරිත්‍යාගයන් අපහාට ලබා දීලා ආශිර්වාද කරන විශේෂයෙන්ම මේ ආදරණීය මෑණියන් දෙපළට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. කරන්න කියන කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. කවදා හරි උතුම් නිර්වාණ අවබෝධය කරා ගමන් කරන්නට මේ පුණ්‍ය ශක්තිය හේතුවක් වාසනාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් විදේශගතව සේවය කරන අපේ සුනීතා රත්නකුමාරි මහත්මියට කිසිම කරදරයකින් බාධාවකින් තොරව ඒ කරන කියන කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථක කරන මතු දිනක තමන්ගේ ගමට ආවට පස්සේ බොහොම සතුටක් දැනෙවි. අනේ මමත් මේ මුදල් පරිත්‍යාගයක් මේ චෛත්‍යරාජාණන් වහන්සේ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරා කියලා. ඉතින් එතුමියටත් කිසිම කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ගම්බිම් බලා එන දවසකට අපි ආශිර්වාද කරනවා කිසිම උපද්‍රවයක් නොවී එන්නට හැකියාව ශක්තිය ලැබේවා. කරන කෙන කටයුතු ඒ විදේශගතව කරන කෙන කටයුතු සාර්ථක කරන්න සතුටින් කරන්න මානසික සුවපත් භාවය ඇති වෙන්න කායික සුවපත් භාවය ඇති වෙන්නට කියලා අපි මහා සංඝරත්නය හැටියට ආශිර්වාද කරනවා. ඉතින් මේ වෙලාවේදී එහෙමනම් එතුමිය යම් මතු දිනක විහාරස්ථානට පැමිණේවි. ආවට පස්සේ එතකොට එතුමියට බොහොම සතුටක් දැනෙවි. ඉතින් මෙන්න මේ සතුට තමයි පින කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදෙන්නේ. ඉතින් එහෙමනම් මේ වෙලාවේදී පින්නත් ඔබ ආදරණීය මෑණියන් දෙපළ අපේ ප්‍රදීප් මහත්මයා ඒ වගේම මේ සුපුන් පුතණුවන් ඇතුළු ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරන තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. මේ පවුලේ සියලුම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දිව්‍යංග රැකවරණය ලැබේවා. කරන කෙන කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. කවදා හෝ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වදාළ උතුම් නිර්වාණ සුවයෙන් සැනසීමට මේ පුණ්‍ය ශක්තිය හේතුවක් වාසනාවක් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්